දියමන්තිමාලය කවුද පුතේ ලිව්වේ? කවුද ලිව්වේ? ගීත මොපසාන්. කවුද සිංහලට පරිවර්තනය කළේ? කේජී කරුණා තිලක. මේ කෙටි කතාව මොන කෙටි කතාවක්ද? ප්‍රංශ කෙටි කතාවක්. මොපසාන් කියන්නේ ප්‍රංශ කෙටි කතාවේ වැඩෙක් චරිතයක්. එතකොට මේ කෙටි කතාවේ ඔබට මතකද චරිත ටික? කවුද ඉන්නේ? ලොයිසල් තව නමක් තියෙන යාට. ලොයිසල් කවුද යා මැරි කරලා ඉන්නේ? මොන ලිපිකරුවද? කොහේ ලිපිකරුවෙක්ද යා? අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවෙක්. එතකොට මේ මැටිල්ඩා ගැම්මෙන් ඉන්නේ වගේ මහරාණි. මේ මිනිස්සයා හරි අහිංසක මිනිස්සයා. එතකොට මෙයා මේගොල්ලෝ ඉන්නේ මධ්‍යම පාන්තිකයෝ, පහළ මධ්‍යම පාන්තිකයෝ. සාමාන්‍ය ගයක් දොරක් තියෙනවා, රැකියාවක් තියෙනවා, කාලා බීලා ෂේප් එකේ ජීවත් වෙනවා. හැබැයි මැටිල්ඩා හිතාගෙන ඉන්නේ බොහොම ඉහළින්. සෑහෙන ඉහළ සමාධිකරණයක් ගැන තමයි හිතන් ඉන්නේ. එතකොට පොඩි කාමරයක තමා හදපු සුප් බඳුනක් පානය කරමින් ඉන්න වෙලාවක ඈ හිතාගත්තේ විශාල මන්දිරයක උස තිර දාලා තියෙන තැනක උඳුනක් අභියස මනරම් පුටුවක වාඩි වෙලා ඉද්දි සේවිකාවක් විසින් සකසනු ලැබ ගෙනත් දෙනු ලබන දෝතින් ගෙනත් දුන්නු ලොකු සුප් බඳුනක් රන්වන් පාට භාජනවල පානය කරනවා වගේ හිතාගෙන ඉන්නේ. තමාගේ ජීවන මට්ටමට වඩා සෑහෙන සමාජ මට්ටමක් මනසින් මවාගෙන ඒ ඇතුලේ ජීවත් වෙනවා. ප්‍රභූ අය ඇසුරු කරන්න, ප්‍රභූ අය විදියට ජීවත් වෙන්න, තමා ප්‍රභූ සහ ජනපති කෙනෙක් විදියට සමාජයට පෙන්වන්න ලොකු උත්සාහයක් ගත්තා. එහෙමයි හිතන් ඉන්නේ. බිරිඳගේ සිතුවිලි ස්වාමී අඳුරනවා. ඔවුන්ගේ කාර්යාලයේ ප්‍රභූ අය වෙනුවෙන් සංවිධානය වන රාත්‍රී සාදයක ආරාධනා පත්‍රයක් බොහෝ වෙහෙසි මුහු ලබා ගත්තේ තමන්ගේ බිරිඳ එවන් දේ දකින්නට බලන්නට සහභාගී වන්නට කැමති නිසා. ඔහු දන්නවා ඒක ගෙනිච්චම ඉතා සතුටු වෙන බව. වැඩ ඇරලා සුපුරුදු පරිදි ආරාධනා පත්‍රයක් අරගෙන ගෙදර ගිහින් කිව්වේ මම ඔයාට පොඩි වඩුවක් ගෙනාවා. මොකද්ද? දුන්න ආරාධනා පත්‍රය. ගෑණිගේ මූණ නිකන් 75 වගේ වුණා. ඉතින් මොකද්ද මට මේකෙන් කරන්න කියන්නේ? මේක අපේ ඔෆිස් එකේ ප්‍රභූය සහභාගී වෙන උත්සවයක්. හරි අමාරුවෙන් මම ඔය ආරාධනා පත්‍රය ගත්තේ. ඔයාට තිබුණේ ඒක අපිට වඩා සල්ලි තියෙන කෙනෙකුට දෙන්න. ඇයි ඒ? ඒ කියන්නේ ඔය වගේ තැනකට යනකොට ඇඳගෙන යන්න හොඳ ඇඳුමක්වත් මාගාව නැහැ. ඇයි අර ටීටර් බලන්න යනකොට ඇඳන් යන ඇඳුම් ඊයා නයිට් ෆන්ක්ෂන් එකට හලුවෙන් යන යන පුළුවන්ද? මට නම් බෑ. ඔය වගේ එකට ඇඳුමක් කීයක් විතර වෙයිද? ප්‍රෑන්කෝ 400ක්වත් යයි. ඔහු
කාලාන්තරයක් තිස්සේ වෙහෙසි ෆ්‍රැන්ක් 400ක් එකතු කරගත්තේ සීත ඍතුවේදී මිතුරන් සමග වටුවන් වෙඩි තබන්නට යන්න තුවක්කුවක් ගන්න හිතාගෙන. ඒ ගණන දැන් ඇයට දෙන්න වෙනවා. නමුත් බිරිඳගේ තෘප්තිය වෙනුවෙන් ඔහු ඒක වියදම් කරන්න සූදානම් කළා. රාත්‍රී සාදයකට සහභාගී වීමට සුදුසු ප්‍රභූපන්නේ ලස්සන ගවුමක් ගෙනාවා. ඒක ඉවරයි. දැන් දවස් දෙකකට විතර පස්සේ ගෑණි ඉන්නවා මූණ 850 වගේ හදාගෙන වැඩි වෙලා පොඩ්ඩක්. ඇයි? ගවුමක් තිබුණාට කෝ ජුවලරිස්. ප්‍රශ්මල් ටිකක් ගහන් යමුද? ඊයා ප්‍රශ්මල් ගහන් යනවද හලෝ නයිට් ෆන්ක්ෂන් වලට මට නම් බෑ. මේ නැද්ද මුකුත් ආභරණයක්? එහෙම බෑනේ. ඒවා කිසිම විදියකින් මැච් වෙන්නේ නැහැ. මට හොඳ අදහසක් ආවා. ඔයාගේ මිතුරිය ඉන්නේ කවුද? ෆොරස්ටියල් නෝනා. එයාගෙන් ඉල්ලගමු. හෝනේ තැන්ක්ස් ආලා. ඇයට අපරිමිත සතුටක් දැනෙනවා. පසුදා ඇය තම මිතුරිය හමුවන්න ගියා. තමාට රාත්‍රී සාදයකට සහභාගී වීමට තිබෙන බවත් ඒ ප්‍රභූ අය සහභාගී වෙන පොහොසතුන්ගෙන් පිරුණු එකක් බවත් ඒ සඳහා තමාට ගැළපෙන ගවුමක් තිබුණත් ආභරණ අවශ්‍ය බවක් තියෙනවා. ඈ තම දිලිඳු මිතුරිය වරස්ටියල් නෝන තම දිලිඳු මිතුරිය කාමරයට එක් කරගෙන ගිහින් හෙමින් ඇරලා පෙන්නනවා. අල්මාරිය මාල වලලු මුදු කරාබු ගොඩ ගහලා ස්වර්ණාභරණ පළදින්න වගේම ඒ වායේ හැඩ බලන්න අතපත ගන්නත් කාන්තාව පුදුම ආසාවක් දක්වන්නේ. විවිධාකාර මාල වලලු මුදු කරාබු අතර ඇගේ සිත ඇදී ගියේ දියමන්ති මාලයකට. මේක නම් මගේ ඇඳුමට ගානට යයි. ඔයාට පුළුවන්ද මට මේක ණයට දෙන්න? මම පාටි වරුණාම ඔයාට ගෙනත් දෙන්න. හාපෝ ගන්න. දුන්නා. දැන් රාත්‍රී සාදේ දවල් තිබුණක් කමක් නැහැ වගේ සතුටක ඉන්නේ. සාදේ දිනේ ආරම්භ වුණා. විචිත්‍ර ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා ඔවුන් ප්‍රිය සංഭാෂණයට සම්බන්ධ වුණා. මොකෝ වුණේ? බිරිඳර රිසිසේ කන්න බොන්න නටන්න විනෝද වෙන්න අවසර දීලා එයාගේ ස්වාමියා එයාට මැච් වෙන ස්වාමියෙක් එක්ක විවේක ගත්තා. පොඩි ඇලර්ට් එකක් දැම්මා. මේ තැනැත්තිය ගයනවා නටනවා විනෝද වෙනවා කනවා බොනවා එක වැඩයි. රාත්‍රී සාදය රෑ 1-2 වෙද්දි නිම වුණා. ප්‍රභූ මිනිසුන් Tamanගේ වාහනවල නැගිලා ගමන් ගියක්. මේගොල්ලන්ට සාදේ නිම වී යන්න වාහනයක් නැහැ. කාටවත් නොබැනෙනසේ ලහි ලහියේ පඩිපෙළ බැහැගෙන ඇවිත් ටැක්සියක් හොයලා ඒගොල්ලන්ට ගැළපෙන විදිහේ දිනු ටැක්සියකින් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පයින් නිවස වෙත යන අතරතුර ඈ කියනවා ෆොරස්ටියල් නෝනාගේ මහලේ මාරි නැති වෙලා. බලන්න පොඩ්ඩක්. ඇඳුමත් නේ ඇඳුමෙත් නේ. බිම බැලුවා. පයින් ආපු ටිකේ බැලුවා. දැන් අපි මොකද කරන්නේ? ඔයාට හොඳට මතකද එතනින් එද්දි තිබුණා කියලා? ඔව් මම පඩිපෙළ බහිද්දි අත ගගා ආවේ. මාලේ ටැක්සිය වැටුණාද දන්නේ? ඔයාට ටැක්සි අංකේ මතක නැද්ද? මට මතක නැහැ. මටත් මතක නැහැ. ඇය ගෙදර නවතා තබා ඔහු පයින් ඇවිදගෙන ගිය මාවත ප්‍රිය සංഭാෂණයේ තිබුණු තැන මිදුල එහි සේවකයින් සියලු දෙනාගෙන් මේ ගැන අහලා තොරතුරු හොයාගත්තා. ටැක්සිය සොයාගෙන ගින් ටැක්සි රියදුරකින් නැසූ තැනත්
ඌගේ අදහස උනුනේ එවන්නක් ටැක්සියේ තිබුණ නැති බව. සුන්නුනු බලාපොරොත්තු සහිතව ඔහු ගෙදර ආවා. දැන් අපි මොකද කරන්නේ? ඔයා මෙහෙම කරන්න. එයාට ලියුමක් දාන්න මාලේ ගාංචුව කරුණා පස්සේ හදලා ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් බලමු. කඩ සාප්පු ගානේ ඇවිද ගියා. ඒ જાතියේ දියමන්ති මාලයක් තියෙනවා. සෑහෙන්න මිලයි. ලංකාවේ මුදලින් ලක්ෂ 7-8ක්. එච්චර මුදලක් හොයා ගන්න බෑ. බැංකුවකින් ණය මුදලක් ගත්තා. හිත මිතුරන්ගෙන් පොඩි පොඩි මුදල් එකතු කරගත්තා. මාලේ අරගෙන ගෙනින් දුන්නා. එයි මේක මෙච්චර පරක්කු. මීට කලින් මට ඕන වුණා නම් ඇගේ හිත බිඳිලා තිබුණේ. දැන් ණය ගෙවා ගැනීම සඳහා දැවැන්ත වෙහෙසක් දරන්න සිද්ධ වුණා. ඔහු කාර්යාලයේ වැඩවලට අමතරව තවත් සුළු සුළු වැඩ ගෙදර ගෙනල්ලා කළා. මේ ගෙදර සතියකට වරක් ආපු සේවිකාව නතර කරලා එයාට වැටුප් නොගෙවා ඒ මුදලත් ඉතුරු කරගෙන මැටිල්ඩම ගෙදර වැඩපළ කළා 16ක් වගේ. දින සති මාස අවුරුදු ගෙවිලා ගියා. ලබාගත් ණය මුදල් සියල්ල ගෙවලා හිත සැහැල්ලු කරගන්නකොට අවුරුදු 7-8ක් ගත වුණා. එහෙම හිත සැහැල්ලු කරගත්තු සැන්දෑවක ඔහු තම ස්වාමියා සමග ඇවිදින්න ගියා. උද්‍යානයක කෙළවරට වී ඈතින් ඉඳන් බලනකොට පේනවා එයාගේ පොහොසත් මිතුරිය ඉන්නවා. මෙයා කතා කළා. තමාගේ නම කියා කතා කළේ කවුදයි ඈ බැලුවා. හානේ මගේ අසරණ මැටිල්ලා. ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? පහුගිය දවස්වල අපිට හුඟක් කරදර වුණා. මොකද්ද උනේ? ඔයාගෙන් ගත්ත දියමන්ති මාලය මාතින් නැති වුණා. ඉතින් ඔයා ඒක ගෙනත් දුන්නාද? ඔව්. ඒක ගන්න අපිට ගොඩක් ණය ගන්න වුණා. ඒවා ගෙවන්න අවිවේකීව වැඩ කරන්න වුණා. ඒක රුපියල් 300ක පොඩි දියමන්ති මාලයන්නේ. මේ ලංකාවේ මුදලින් ලක්ෂ 7-8ක් දීලා අරන් තියෙන රුපියල් 350ක විතර පොඩි මාලයකට. යසයි මම නම් කියන්නේ. මුන්ටත් නැතුවට හොඳට ඕනනු. අන්න තමාට නැති සමාජ තත්වයක් සමාජ ඉදිරියේ මවාපාන්නට උත්සාහ ගන්නා තැනැත්තා ජීවිතයේ අරුබුදයට ලක් වෙන බව මේකේ කලාත්මකව කියලා තියෙනවා. සමහරව ඉන්නවනේ පුතා බඩ ගියත් බෙට්ට කෙලින් ලයින් එකේ පොරවල්. ඒක නම් පොතක ලියන්න එපා. එහෙම ඉන්නවා. කොච්චර නැති බැරිකම් අගහිගකම් තිබුණත් නැතුවට හොඳට ඕන වගේ ලයින් එකේ ඉන්න කට්ටිය ඉන්නවා. මෙතනත් එහෙම එකක් උනේ. ඒ නිසා තමන්ගේ ජීවිත අර්ථාන්විත ඉසව්වක දිශාගත කරනකොට තම ශක්ති ප්‍රමාණයෙන් ඒක කරගන්න ඕන. අපේ පද්‍යපන්ති එකක් තියෙනවානේ. ජන කවියලක් තියෙනනේ. තමන්ගේ තරම දැනගෙන කල් ගෙවනු. මේ මැටිල්ලාට වුණු දේ ඔබට වෙන්න පුළුවන්. ඔබේ සමාජයට වෙන්න පුළුවන්. එදා වුණා අද වෙනවා හෙටත් වෙනවම තමයි. මොකද්ද? මිනිස්සු තමන්ගේ සමාජ මට්ටම මොකද්ද කියලා දන්නේ නැතුව තමන්ගේ ස්වභාවය තමන්ගේ තත්ත්වය මොකද්ද දන්නේ නැතුව ගන්න තීන්දුව తీරන හැමුවේ ජීවිත අඳුරු කර ගන්නවා.